turbo එන්නේ මේකේ RB25 engine එකක් එන්නේ. මේක manual variant එක. මේකේ වෙනස තියෙන්නේ මේකේ GTR 34 pump එක ගහලා තියෙනවා. නැත්නම් ওই pump එක නෙමෙයි factory එන්නේ. මේ තියෙන engine එක 2.5 liter RB25 එන්නේ. RB26 එන්නේ GTR වලට. ඇත්තටම RB25 කියන්නේ හොඳ engine එකක්. RB25 DE මේ වගේ එන්නේ. වරද තියෙන engine එකක් නෙමෙයි. ඒක පට්ට engine එකක්. ඒකත් strong හදලා ගත්තොත්. මේකේ turbo non turbo දෙකම එනවා. මේක non turbo variant එක, non turbo manual එකක්. මේ වගේත් එනවා එක එක ඒවා 2 door 4 door එනවා. මේක 4 door වාහනයක්. මේකේ ගොඩක් තියෙන automatic ඒවා. මේකට 25 GD කියලා කියන Skyline. මේකත් අපි ළඟට ආව එක ටිකක් වෙන වගේ එකට. මේක exhaust එකෙන් දාලා දිනවා. අර මම කලින් වීඩියෝයක් දාලා දිනවා 33 එකක. ඒකත් ඇත්තටම 33 තිබ්බ වාහනයක් මුලින්ම RB25 වෙන 33 normal GTST එකක් මම හිතන්නේ. ඒක තමයි හදලා තිබ්බේ full ඒ වාහනේ සම්පූර්ණ ටියුන් කරලා track build එකම කරලා තිබ්බා. RB25 engine එකත් වරදක් නැහැ. හොඳ engine එකක්. මේකේ මෙහි ගොඩක් තියෙනවා non turbo ඒවා. මේ pump එකකින් තමයි මේක වෙනස වෙන්නේ. මේ front pump එක මේ 34 pump එක ගහලා තියෙන්නේ. නැත්නම් ඔකට එන්නේ වෙන pump එකක්. ඒ look එකේ එන්න තමයි මේක ගහලා තියෙන්නේ. ඒ pump එකෙන් තමයි මේ look එක එන්නේ. මරු වාහනයක් මේක ගොඩක් මේකේ ඔටෝමැටික් එක ගොඩක් මේ P plate legal. ඒ හින්දා ගොඩක් අය ගන්නවා 34 look එක තියෙන හින්දා. 2 door එක තව සෑහෙන්න ගණන් මේ දෙකත් එක්ක වෙනස කරනවා. මේවත් ඇත්තටම දැන් සෑහෙන්න ගණන්. මේවා non turbo වුණාට manual variant සෑහෙන්නම ගණන්. මොකද ඒකේ capabilities සහ ඒ වාහනේ දැන් වාහන හොයාගන්න හොඳ ක්ලීන් වාහන හොයාගන්න නැති හින්දා ගොඩක් මිනිස්සුගේ ඒක ඇප්‍රීෂিয়েෂන් එක සෑහෙන්න වැඩි වෙලා තියෙනවා මේ වාහන. හොඳ වාහනයක් මේක මේ තියෙන්නේ. මේක ස්ටිකරි වීල් එක වෙනස් කරන්න ඕන රෝඩ් වල මොකද ඒක රෝඩ් වල ඊගල් නැහැ. ස්ටිකරි වීල්ස් කරලා දින after market. Skyline එක. GTR look එක තියෙන හින්දා ඇත්තටම ගාන වැඩි වෙලා තියෙනවා සෑහෙන. මේවා ඉස්සර ඉතර ගණන් නැහැ. දැන් පට්ට ගණන් මේවා. ඒ හේතුව හින්දා GTR look එක තියෙන හින්දා සහ GTR ගණන් ගියපු හින්දා ගණන් ගියාම මිනිස්සුන්ට මේක approachable price range එක තියෙන එක. ඒ හින්දා මේවා ගණන් ගිහින් තියෙන සෑහෙන.